මේ අනුරාධපුරයේ හත්තිකුච්චි විහාරස්ථානය සිරිසංගපුර රජතුමා හිස දන් දුන් ස්ථානය මේක කියලා හඳුනාගෙන තියෙනවා පෞරාණික වශයෙන්. ඉතින් පෞරාණික නටබුන් රසක් අදටත් මේ විහාරස්ථානයේ දැක ගන්නට පුළුවන් යන අයට අනුරාධපුරේ යනවා නම් මේ මග හම්බ වෙන හත්තිකුච්චි විහාරස්ථානයට ගිහිලා මේ විහාරස්ථානය දැක බලාගෙන නමස්කාර කර ගන්නටත් අමතක කරන්න එපා. අපි හදිසි අනුරාධපුරයට යන ගමනකදී තමයි අපිට හත්තිකුච්චි විහාරස්ථානය දැක ගන්නට හම්බුනේ. ඉතින් අපි විහාරස්ථානයට ගිහාම තමයි දැක්කේ මේ විහාරස්ථානයේ තිබෙන පෞරාණික බව. දවසක්ම උනත් ඉඳලා ඔයගලන්ට බලලා ඇවිදලා විහාරස්ථානයේ දේවල් ගවේෂණය කරන්න පුළුවන්. මම හිතන්නේ ට්‍රැවලර්ස්ලට හොඳම ස්ථානයක් බවට පත් වේවි හත්තිකුච්චි විහාරස්ථානය. ඉතින් ගමේ මිනිසුත් එක්ක කතා කරනකොට ජනප්‍රවාදයේ විවිධ කතා හත්තිකුච්චි විහාරස්ථානය ගැන කියවෙනවා. විවිධ දේව කතා කියවෙනවා, විවිධ හාස්කම් කියවෙනවා. ඉතින් මේ වගේ දේවල් තියෙනවා. ඒනොට විහාරස්ථානයේ අපි දැක්ක ලොකුම අඩුපාඩුවක් තමයි දුර බැහැරින් එන අයට විශ්‍රාම ශාලාවක් නැහැ විහාරස්ථානයේ. ඉතින් අපි මේ ගැන විහාරාධිකාරී හාමුදුරන්ගෙන් විමසුවාම විහාරාධිකාරී හාමුදුරුව අපිත් එක්ක කිව්වේ කිසිම රජයකින් අද වෙනකොටත් විහාරස්ථානයේ කිසිම ආධාර උපකාරයක් ලැබුණේ නැහැ, කාගේවත් අවධානයක් යොමුුනේ නැහැ කියලා. ඉතින් විහාරස්ථානයේ විශ්‍රාම ශාලාව ගොඩනගන්න විහාරාධිකාරී හාමුදුරුව මාර පරිශ්‍රමයක් දරනවා. ඉතින් පින් කැමති ඔබටත් පුළුවන් මේ විශ්‍රාම ශාලාව ගොඩනගන්නට එකතු වෙන්නට. ඉතින් එසේ දායකයන් කැමති අය එකතු වෙන්න